පළවෙනි ප්‍රශ්නේ බලන්න පහත රූපයේ ඇති චතුරස්‍ර හා ත්‍රිකෝණ ගණන අතර වෙනස දැක්වෙන පිළිතුර තෝරන්න කියලා කියනවා. දැන් මේකේ ත්‍රිකෝණ ගණන ගත්තාම ඒක පේන්න තියෙනවා 1යි 2යි 3යි 4යි මේ ලොකුම එකත් එක්ක ගත්තාම 5යි. එතකොට ත්‍රිකෝණ පහක් තියෙනවා. චතුරස්‍ර ගාන බලන්න ඕනේ. චතුරස්‍ර කියලා කියන්නේ සමචතුරස්‍ර නෙමෙයි. පාද හතරකින් හැදිලා තියෙන ඕනම සංවෘත රූපයක් චතුරස්‍රයක්. එතකොට මේකේ තියෙන චතුරස්‍ර මේ බලන්න 1යි. ওই චතුරස්‍රයක්. පාද හතරකින් හැදිලා තියෙන්නේ. මේ චතුරස්‍රයක් 2යි. මෙතන චතුරස්‍රයක් 3යි. ඊට අමතරව තියෙනවා මේක පාට කරලා පෙන්නන්නම්. මේකත් චතුරස්‍රයක්. එතකොට ඒකම අනිත් අතට තියෙනවා මේකත් චතුරස්‍රයක්. මේකත් චතුරස්‍රයක්. එතකොට චතුරස්‍ර 6ක් තිබ්බා. ත්‍රිකෝණ 5ක් තිබ්බා. එතකොට අහන්නේ මේ චතුරස්‍ර හා ත්‍රිකෝණ ගණන අතර වෙනස. එතකොට 6න් 5ක් අඩු කරාම 1යි. එතකොට 1 කියන උත්තරේ තමයි එන්න ඕන. මෙතන මේ දෙක ලකුණු කරාට 1 කියන උත්තරේ තමයි හරි. වෙනස 1යි. සංඛ්‍යා යොදා ඇති රටාව හඳුනාගෙන හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න. මේ සංඛ්‍යා රටාව බලන්න. මේක වෙලා තියෙන්නේ මේ උඩ තියෙන ත්‍රිකෝණයෙන් යට තියෙන ත්‍රිකෝණේ අඩු වෙලා ඊට පස්සේ මෙහා පැත්තේ තියෙන මේ 4න් ಗುಣ වෙලා තමයි මේ රවුම ඇතුලේ තියෙන සංඛ්‍යාව වෙන්නේ. එතකොට 5න් 2ක් අඩු කරාම 3යි. 3 වරක් 4 12යි. ඒ 12 රවුම ඇතුලේ දාලා තියෙනවා. ඊට පස්සේ 7න් 4ක් අඩු කරාම 3යි. 3 වරක් 2 6යි. ඒක රවුම ඇතුලේ දාලා තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ බලන්න මේකේ හැදෙනකොට 21 කියන අන්තිම උත්තරේ ඇවිල්ලා තියෙනවා 3න් ಗುಣ කරලා. එතකොට 3න් ಗುಣ කරාම 21 එන්න නම් ඒ ಗುಣ වෙලා තියෙන්න ඕන 7. 7 3න් ಗುಣ කරාම තමයි 21 එන්නේ. එතකොට මෙතන 7 කියන උත්තරේ එන්න ඕන උඩ ත්‍රිකෝණයෙන් යට ත්‍රිකෝණේ අඩු වෙලා. එතකොට 3ක් අඩු වුණාම 7ක් එන්න නම් උඩ තිබිලා තියෙන්න ඕන 10. එතකොට මේ ඉස්සරට එන්න ඕන 10. 10න් 3ක් අඩු කරාම 7යි. 7 වරක් 3 21යි. එතකොට 10 කියන උත්තරේ තමයි එකට එන්න ඕන. පළවෙනි උත්තරේ. ඊළඟ එක. පේලියක මුලින්ම සිටින්නේ සවිතුය. අවසානයේට සිටින්නේ තිදෙව්ය. තිසුම් පේලියේ හරිමැද සිටි. ඔහු මුල සිට 15 වෙනි යාය. තිදෙව් සිටින්නේ කීවෙනි යාටද කියලා අහනවා. මේකෙදි මේ තොරතුරු ටික මෙහෙම ඇඳ ගන්න, ලියා ගන්න. සවිතු ඉන්නවා පේලියේ මුලට. අවසානයේ ඉන්නවා තිදෙව්. තිසුම් පේලියේ හරිමැද ඉන්නවා. එතකොට ඒ තිසුම් 15 වෙනියලු. එතකොට 15 වෙනියා හරිමැද නම් එයාගේ වම් අත පැත්තේ ඉන්න ඕන 14ක්, දකුණු අත පැත්තේ ඉන්න ඕන 14ක්. එතකොට අහන්නේ තිදෙව් සිටින්නේ කීවෙනියටද කියලා. තිදෙව් කියන්නේ අන්තිමය. එතකොට මේකේ කියන්නේ පොදුවේ අහන්නේ මේ පොලිමේ කී දෙනෙක් ඉන්නවද කියලා. එතකොට මේ පැත්තේ 14යි මේ පැත්තේ 14යි මැද්දේ තිසුම් ඉන්නවා. 14යි 14යි 28යි තිසුමුත් එක්ක 29යි. එතකොට මේ පොලිමේ 29ක් ඉන්නවා. ඒකේ අන්තිමට ඉන්නේ තිදෙව් හින්දා තිදෙව් ඉන්නේ 29 වෙනියට. එතකොට 29 කියන එක තමයි උත්තරේ. ඒ කියන්නේ තුන්වෙනි උත්තරේ. ඊළඟ එක අනුපිළිවෙලින් අංක තිබූ පිටු 186ක් තිබූ පොතක මුල් පිටු ගැලවි පොත දිස්වූයේ මෙලෙසය. මෙහි ගැලවී ඇති කොළ ගණන අහනවා. මෙතන කොළයි පිටුයි කියන්නේ ಜಾති දෙකක්. පොතක කොළයක පිටු දෙකක් තියෙනවා. දෙපැත්තේ පිටු දෙකක් තියෙනවානේ. එතකොට මේ පොතේ 19න් තමයි ආරම්භ වෙන්නේ. ඒකෙන් කියන්නේ පිටු 18ක් ගැලවිලා. එතකොට පිටු 18ක් කියලා කියන්නේ කොළ නම් ඒකෙන් භාගයයිනේ. එක කොළයක දෙපැත්තේ පිටු දෙකක් තියෙන ඉඳ එතකොට කොළ 9යි. 9 කියන උත්තරේට තමයි ඉරක් ගහන්න ඕන. 18 දෙකෙන් බෙදුවාම එන උත්තරේ. ඊළඟ එක ළමුන් 25ක කණ්ඩායමක් රවුමට සිටගෙන සිටිති. ඒ ස්ථානයේ කුඩා ගණක කීපයක් පහත පරිදි තබා ඇත. ඒ ගණකයක් බවට පත් කිරීමට තවත් කුඩා ගණක කීයක් අවශ්‍ය වේද කියලා අහනවා. දැන් බලන්න මේකේ පළල අත ගත්තාම කුඩා ගණක 3ක් තියෙනවා. මේ පැත්තට ගත්තාමත් කුඩා ගණක 3ක් තියෙනවා. උසක් තියෙනවා කුඩා ගණක 3ක්. ඒ කියන්නේ මේ ගණකේ සම්පූර්ණ වෙන්න නම් 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 කියන ගණකයක්. 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. එතකොට ගණක 27ක ගණකයක් මේ තියෙන්නේ. එතකොට දැන් මේ සම්පූර්ණ ගණකයක් හදන්න නම් ගණක 27ක් ඕන. එතකොට අපිට කරන්න තියෙන්නේ දැනට තියෙන ගණක ටික අඩු කරා නම් තව කොච්චරක් ඕන කරනවද කියලා එනවා. එතකොට යටම පේලිය ගත්තාම එක පැත්තකට 3යි. ඒ කියන්නේ දිග පැත්තයි පළල පැත්තයි දෙකම 3යි කියන්නේ 3 වරක් 3 9යි. යට පේලිය 3ක් තියෙනවා. 9ක් තියෙනවා. දෙවෙනි පේලිය 6ක් තියෙනවා. 3 වරක් 2.
උඩම පේලියේ 3ක් තියෙනවා. එතකොට මේ ඔක්කොගේම එකතුව 6 3යි 9යි 9 9 18යි. එතකොට දැනට ගණක 18ක් තියෙනවා. මේක සම්පූර්ණ ලොකු ගණකයක් බවට පත් කරන්න නම් ගණක 27ක් ඕන. එතකොට තව කොච්චරක් ඕනද කියලා බලන්න 27න් අඩු කරන්න තියෙන්නේ 18ක්. 27න් 18ක් අඩු කරාම 9යි. එතකොට තව ගණක 9ක් තිබ්බනම් මේක ලොකු ගණකයක් බවට පත් කරන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ. ඊළඟ එක මෙහි දැක්වෙන ඉලක්කම් අවරෝහණ පටිපාටියට සැකසීම සඳහා ඉලක්කම් කීයක පිහිටීම වෙනස් කළ යුතුද කියලා අහනවා. මේකෙදි දැන් බලන්න අවරෝහණ පටිපාටිය කියලා කියන්නේ ලොකු එකේ ඉඳලා පොඩි එකට. එතකොට ලොකු එකේ ඉඳලා පොඩි එකට වෙනස් කරන්න නම් මෙතන බලන්න පොඩි මේක අවසානට තියෙන්නේ 5. එතකොට එහෙනම් 5ට කලින් තියෙන්න ඕන 6නේ. ඒ කියන්නේ මෙතන තියෙන 6 අරගෙන එන්න ඕන මෙතෙන්ට. ඔන්න එක පිහිටීම වෙනසක් කරා. ඊට පස්සේ මෙතන 11 තියෙනවා කියන්නේ එහෙනම් මෙතෙන්ට 10 එන්න ඕන. 10 අරන් ගිහිල්ලා දාන්න ඕන මේක මෙතෙන්ට 6 තීච්ච තැනට. ඔන්න පිහිටීමේ දෙකක් තිබ්බා. දැන් මෙතන තීච්ච 7 අරගෙන මේ 10 කියන තැනට දාන්න ඕන. එතකොට මෙතෙන්ට එනවා 10. ඊළඟට මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා දැන් 7. මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා 6. දැන් හරියනේ අවරෝහණ පිළිවෙලට මේක හැදුනා. 11 10 9 8 7 6 5. එතකොට තුන් පාරක් තමයි මේකේ පිහිටීම වෙනස් කරේ. ඒ කියන්නේ 3 කියන එකට තමයි ඉරක් ගහන්න ඕනේ. කියන්නේ දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේට ඉරක් ගහන්න ඕන. සංඛ්‍යා රටාවේ ප්‍රශ්නාර්ථ ලකුණු ඇති කොටුවට ගැලපෙන පිළිතුර තෝරන්න කියලා කියනවා. එතකොට මේ සංඛ්‍යා රටාව හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මුල තියෙන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ එන උත්තරේ මේ කෙරවලම තියෙන සංඛ්‍යාවෙන් ගුණ කරනවා. ඒක ගුණ කරාම තමයි මැද සංඛ්‍යාව ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හැම සංඛ්‍යාවම දෙකෙන් ගුණ කරනවා. එතන වෙනම ඉලක්කමක් නැහැ දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ. ඒක තමයි ආපහු මෙතන තියෙන සංඛ්‍යාවෙන් ගුණ කරලා මැද්දට දාලා තියෙන්නේ. එතකොට 5 වරක් 2 10යි 10 වරක් 7 70යි. ඒක මැද්දේ දාලා තියෙනවා. 3 වරක් 2 6යි 6 වරක් 6 36යි. ඊළඟට 4 වරක් 2 8යි 8 වරක් 8 64යි. එතකොට 64 කියන එක තමයි මේ හිස් තැනට එන්න ඕන. පසිඳු කමල් විමල් උදිත චලිත පහත කොටුවල සිටිති. එතකොට මේකේ කියනවා 4 වෙනි කොටුවේ විමල් ඉදී කියලා. දැන් ගණිත ගැටලුවක් විසඳනකොට දීලා තියෙන තොරතුරු වල හරියටම නිශ්චිත හරි තොරතුරකින් තමයි ගැටලුව විසඳන්න පටන් ගන්න ඕන. එතනින් තමයි විසඳන්න පුළුවන්. එතන මේකේ එහෙම එක තොරතුරයි තියෙන්නේ. 4 වෙනි කොටුවේ විමල් ඉන්නවා කියලා. කමල් හා උදිත එක ළඟ කොටුවල නොසිටි. ඒතර කමල් ඉන්න දන්නේ නැතුව ඒ තොරතුරෙන් ඇති වැඩක් නැහැ. පසින්දුකේ සිට 3 වෙනියා චලිතය. පසින්දු ඉන්න තැන දන්නේ නැතුව චලිතව දාන්න බෑ. අපෙන් ප්‍රශ්නයක් අහනවා ඒ අනුව 1-5 කොටුවල සිටින ළමයින්ගේ නම් අනුපිළිවෙලින් ඇති පිළිතුර තෝරන්න කියලා. දැන් ගණිත ගැටලු වල ශිෂ්‍යත්වයෙන් සමහර ඒවායේ ප්‍රශ්නේ නෑ තොරතුරු සම්පූර්ණයෙන්ම. සමහර තොරතුරු තියෙන උත්තරවල. එතකොට ඒ ගැටලුව විසඳන්න නම් අනිවාර්යයෙන්ම උත්තර තමයි පාවිච්චි කරන්න ඕන. එතකොට මේ උත්තර ආදේශ කරලා බලන්න. දැන් අහන ප්‍රශ්නේ මේ අනුව 1-5 කොටුවල සිටින ළමයින්ගේ නම් අනුපිළිවෙලින් නැති පිළිතුර තෝරන්න කියලානේ. එතකොට අපි පළවෙනි උත්තරේ හරි කියලා හිතුවොත් පසින්දු තමයි පළවෙනි කොටුවේ ඉන්නේ උදිත තමයි අන්තිම කොටුවේ ඉන්නේ. හරිද? මේ විදිහට පසින්දු උත්තයි පළවෙනි එකේ අන්තිම එකේ ඉන්නවා. එතකොට එහෙම හිතුවොත් ඊට පස්සේ බලන්න කමල් හා උදිත එක ළඟ කොටුවල නොසිටි. කමලුයි උදිතයි එක ළඟ කොටුවල නැති හින්දා කොහොමත් විමල් 4 වෙනි කොටුවේ ඉන්නවා කියලා දීලා තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒතර කමල්ව දාන්න තියෙන්නේ දෙවෙනි තැනට. දෙවෙනි කොටුවට තමයි කමල් දාන්න තියෙන්නේ. ඊට පස්සේ පසින්දුකේ සිට 3 වෙනියා චලිතය. එතකොට 1 2 3 මෙතෙන්ට චලිත දාන්න ඕන. එතකොට ඔය පිළිවෙල හරිනේ. එතකොට ඒ කියන්නේ පළවෙනි උත්තරේම හරි. එතකොට දැන් මේ වගේ ගණිත ගැටවල යම්කිසි උත්තරයක් හරි ගියන් පස්සේ ඊටු උත්තර චෙක් කරලා බලන්න යන්න එපා. වෙලාව යනවා. හරි මේක දැන් උත්තරෙන්නේ හදන්න යන්නේ උත්තරෙන්නේ තොරතුරු ගන්න. එතකොට පළවෙනි උත්තරේ හරි ගියාම ඒකෙන් සෑහීමකටපත් වෙලා ඊළඟ ගානට යන්න. මේක නේවාසිකාගාරයක සිටි යෙහෙලියන් 3 දෙනෙකු නිවස බලා ගිය දවස් පිළිබඳ විස්තර මෙසේ. දමානි ගෙදර ගියේ සඳුදාය. ඊට දින 6කට පෙර දවසේ අශේනි ගෙදර ගියාය. දිමානි හා අශේනි ගෙදර ගිය දවස්වල හරිමැද දවස යමාෂා ගෙදර ගියාය.
යමාශා ගෙදර ගිය දවස දැක්වෙන පිළිතුර තෝරන්න කියලා කියනවා. ඒතර මේකේ නිශ්චිත තොරතුරක් දීලා තියෙනවා. ඒ තොරතුරෙන් තමයි ගාන හදන්න පටන් ගන්න ඕන. මොකද්ද තොරතුර? දිමානි ගෙදර ගියේ සඳුදාය. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ දීලානේ තියෙන්නේ. දිමානි සමුදා ගෙදර ගියා. ඊළඟ එකේ කියනවා ඊට දින 6කට පෙර අශේනි ගෙදර ගියා. අශේනි ගෙදර ගියේ සඳුදාට දින 6කට පෙර හින්දා මේකේ දින සටහන් කරගන්න ඕන ආපස්සට. එතකොට මෙන්න මේ විදිහට දිමානි සඳුදා ගියා ඊට දින 6කට පෙර කියලා කියන්නේ ඉරිදා සෙනසුරාදා සිකුරාදා බ්‍රහස්පතින්දා බදාදා අඟහරුවාදා. ඒතර අඟහරුවාදා තමයි අශේනි ගෙදර ගිහිලා තියෙන්නේ. එතකොට මෙතන දවස් තියෙනවා 1 2 3 4 5 6 7. 7 මැද ඉන්නේ 4නේ. ඒතර මෙතන කියනවා දමේනිහා අශේනි ගෙදර ගිය දවස්වල හරිමැද දවසේ යමාශි ගෙදර ගියා. ඒතකොට යමාශි හරිමැද දවස කියන්නේ මෙතන සිකුරාදා. මේ සිකුරාදා හරිමැද්ද ගත්තාම මේ පැත්තට දවස් 3ක් තියෙනවා මේ පැත්තට දවස් 3ක් තියෙනවා. එතකොට එහෙනම් යමාශි ගෙදර ගිහිල්ලා තියෙන්නේ සිකුරාදා. පළවෙනි උත්තරේ. ඊළඟ එක පෙට්ටියක කළු රතු නිල් දම් පෑන් අතුරින් ඕනෑම දෙකක් තෝරාගත හැකි අවස්ථා ගණන දැක්වෙන පිළිතුර තෝරන්න කියලා කියනවා. හරිද? පෙට්ටියක තියෙනවා පාට 4ක පෑන්. එතකොට ඒකෙන් දෙක ගන්න පුළුවන් විදි කීයක් තියෙනවද කියලා එකිනෙකට වෙනස් විදිහට. එතකොට මේක සාමාන්‍ය විදිහට මෙහෙම හදන්න පුළුවන්. කළු පෑනක් එක්ක රතු පෑනක් ගන්න පුළුවන්. කළු පෑනක් එක්ක නිල් පෑනක් ගන්න පුළුවන්. කළු පෑනක් එක්ක දම් පෑනක් ගන්න පුළුවන්. ඔන්න අවස්ථා තුනක් තියෙනවා. ඊට පස්සේ රතු මුලට ගත්තොත් රතු පෑනක් එක්ක නිල් පෑනක් ගන්න පුළුවන්. රතු පෑනක් එක්ක දම් පෑනක් ගන්න පුළුවන්. එච්චරයි ගන්න පුළුවන්. මොකද ආයේ රතු පෑනක් එක්ක කළු පෑනක් ගන්නවා කියලා හිතුවොත් ඒක කලින් අරන් තියෙන්නේ. රතුයි කළුයි මුලදී ආවා. ඊට පස්සේ තව ගන්න පුළුවන් එක ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි නිල් පෑනත් එක්ක දම් පෑනක් ගන්න පුළුවන්. එතකොට මේ මෙතන තියෙන අවස්ථා 6ක්. මේ අවස්ථා 6 විතරයි ගන්න පුළුවන් උපරිම අවස්ථා. එතකොට මේක මීට වැඩි ලේසි ක්‍රමයකට හදන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන පාට 4ක් තියෙනවා නම් පාට 4නේ තියෙන්නේ. හැබැයි පාට 4ක් තියෙනකොට එක පාටක් මුලට ගත්තාම ඇති වෙන්නේ අවස්ථා 3යි. මේ දැන් පළවෙනි එක බලන්න කළු රතු, කළු නිල්, කළු දම්. කළු කියලා ගන්න බෑනේ එක පාටින් පෑන් තියෙන එකකින්ද කළු කියලා ගන්න බෑ. එතකොට ගන්න පුළුවන් 3යි. එතකොට මේක මේ විදිහට කෙටි ක්‍රමයකට හදන්න පුළුවන්. 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1. මේකම තමයි. කළු මුලට අරගෙන අවස්ථා 3යි, රතු මුලට අරගෙන අවස්ථා 2යි, නිල් මුලට අරගෙන අවස්ථා 1යි. එතකොට 3 වරක් 2 6යි, 6 වරක් 1 6යි. එතකොට උත්තරේ එන්න ඕන 6. මේක මේ සමහර ඒවා වැරදිවට වැදිලා තියෙන්නේ. උත්තරේ එන්න ඕන 6. ඒ කියන්නේ පළවෙනි උත්තරේ. 8 නෙමෙයි 6 මේක. මේක වැරදි උත්තරයක්. මේක දාන්න බෑ. ඊළඟ එක වත්තක තිබූ ගස් පිළිබඳ විස්තරයක් පහත දැක්වේ. වෙරළු ගස් 5යි, දෙල් ගස් 4යි, අඹ ගස් 3යි, පොල් ගස් 6යි, පළතුරු ගස් 15යි, පළතුරු නොවන ගස් 20යි. මේ වත්තේ ඇති මුළු ගස් ගන්න දැක්වෙන පිළිතුර තෝරන්න කියලා කියනවා. දැන් මේක මේ කපටි තොරතුරු වගේක්. මේ බලන්න දැන් උතන තියෙන ඇත්තටම ගස් වර්ග දෙකයි. එකක් තමයි පළතුරු ගස්. අනිත් ඒවා තමයි පළතුරු නොවන ගස්. ඒතර පළතුරු ගස් 15යි නම් පළතුරු නොවන ගස් 20යි නම් ඔක්කොම ගස් තියෙන්නේ 15යි 20යි එකතු කරාම 35යි. අර අනිත් ඒවා බොරුවට දීලා තියෙන්නේ. වෙරළු කියන්නේත් පළතුරුමයි. ඒතර පළතුරු ගස් 15 ඇතුලේ තමයි වෙරළු තියෙන්නේ. අඹ ගස් 3ත් පළතුරු ගස් 4 තියෙනවා. දෙල් ගස් 4යි, පොල් ගස් 6යි, පළතුරු නොවන ගස් 4 තියෙනවා. එතකොට ඒ හින්දා ඒවා අමුතුවෙන් ආයෙ එකතු කරන්න ඕනේ නැහැ. එතකොට පළතුරු ගස් 15යි නොවන ගස් 20යි එකතු කරාම උත්තරේ 35යි. එතකොට 35ට තමයි ඉරි ගහන්න ඕනේ. ඊළඟ එක උඩ අත්තේ සිටින කුරුල්ලන් මෙන් 5 ගුණයක් යට අත්තේ කුරුල්ලෝ සිටිති. යට අත්තෙන් කුරුල්ලෝ 4 දෙනෙක් උඩ අත්තට පියාඹා ගිය අතර දැන් අතු දෙකේම කුරුල්ලෝ ගන්න සමාන වේ. දැන් යට අත්තේ සිටින කුරුල්ලන් ගන්න දැක්වෙන පිළිතුර තෝරන්න. දැන් එතකොට මේ මුළු මේවක ඇතුළෙම මුළු ප්‍රශ්නය ඇතුළෙම නිශ්චිත තොරතුරක් නැහැ. යට අත්තේ හිටපු කුරුල්ලෝ 4 දෙනෙක් උඩ ගියා කියලා විතරයි තියෙන්නේ. ඒතර ඒ වගේ අවස්ථාවල මේ ගැටලුව විසඳන්න ඕන උත්තර වලට ආදේශ කරලා. දැන් අපි හිතමු යට අත්තේ ඉන්න කුරුල්ලන් දැන් අහන්නේ දැන් යට අත්තේ ඉන්න කුරුල්ලන් ගන්නනේ. එතකොට දැන් යට අත්තේ ඉන්න කුරුල්ලන් ගන්න පළවෙනි උත්තරය කියලා හිතමු. ඒ කියන්නේ 16 කියලා හිතුවොත් එහෙම. එතකොට දැන් 16ක් ඉන්නවා කියලා කියන්නේ කලින් ඉඳලා තියෙනවා 20ක්. මොකද මේකේ කියනවා යට අත්තේ හිටපු 4 දෙනෙක් උඩ අත්තට පියෑඹුවා කියලා. එතකොට උඩ අත්තට පියෑඹුවා නම් දැන් උඩ අත්තේ ඉන්න කුරුල්ලෝ සංඛ්‍යාව 8 වෙනවා.
දැන් මෙතන සම්බන්ධය බලන්න යටත් උඩ අත්තේ වගේ පස් ගුණයක් තමයි යට අත්තේ ඉන්නේ. එතකොට උඩ අත්තේ 20ක් යට අත්තේ 20ක් ඉන්නවා නම් එතකොට ඒකෙන් පහෙන් එකක් තමයි යට අත්තේ ඉඳලා තියෙන්නේ. 20 පහෙන් බෙදුවාම 4යි. එතකොට ඉඳලා තියෙන්නේ උඩ අත්තේ 4යි යට අත්තේ 20යි. හැබැයි ඒ 20න් 4ක් ඉගිලිලා උඩ අත්තට ගියාම උඩ අත්තේ 8 වෙනවා යට අත්තේ 16 වෙනවා. හැබැයි මේක එක කොන්දේසියක් සැපිරෙන්නේ නැහැ. එතකොට මොකද්ද? මෙහෙම ගියාම අතු දෙකේ කුරුල්ල සමාන වෙනවා කියනවා. එතකොට පළවෙනි උත්තරයට ආදේශ කරොත් අතු දෙකේ කුරුල්ල සමාන වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි උත්තරේ ගන්න ඕන. දෙවෙනි උත්තරේ 11. එතකොට දැන් කුරුල්ල 11ක් ඉන්නවා නම් මෙතන ඉඳලා තියෙනවා 15ක්. මොකද 4 දෙනෙක් උඩ අත්තට ගියානේ. එතකොට යට අත්තේ කුරුල්ල 15 නම් ඒකෙන් පහෙන් එකක් කියන්නේ 3යි. 3 වරක් පහනේ 15. එතකොට ඉඳලා තියෙන්නේ යට අත්තේ කුරුල්ල 15යි උඩ අත්තේ කුරුල්ල 3යි. එතකොට 15න් 3ක් උඩ අත්තට ගියාම උඩ අත්තේ 7ක් වෙනවා යට අත්තේ 11ක් වෙනවා. එතකොට අර කොන්දේසිය සැපිරෙන්නේ නැහැ. අතු දෙකේ කුරුල්ල සමාන වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි උත්තරෙත් වැරදි. තුන්වෙනි එක බලන්න යට අත්තේ කුරුල්ල 6යි කියලා හිතුවොත් එතකොට උඩ අත්තට කුරුල්ල 4 දෙනෙක් යන්න කලින් මෙතන 10ක් ඉඳලා තියෙනවා. එතකොට 10න් පහෙන් එකක් කියලා කියන්නේ 10 පහෙන් බෙදුවාම 2යි. එතකොට හරිනේ දැන් එතකොට දෙකේ ඒවා පහක් පස් ගුණයක් කියන්නේ 10. හරි. ඊළඟට ඒ 10න් 4ක් උඩ අත්තට ගියාම දෙකට 4ක් එකතු කරාම එතන 6 වෙනවා. යට අත්තේ හිටපු 10න් 4ක් උඩට ගියාම එතනින් 4ක් අඩු වෙලා එතනත් 6 වෙනවා. එතකොට උඩයි යටයි සමාන වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි උත්තරේ හරි. ඊළඟ එක විදුලි බුබුලු වැලක නිල් නිල් රතු රතු කහ කහ ලෙස පිළිවෙලින් විදුලි බුබුලු අමුණා ඇත. 48 වෙනි විදුලි බුබුල දෙපස ඇති බල්බ් දෙකේ පාට පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න කියලා කියනවා. මේකෙදි අර 37 වෙනි කොඩිය මොන පාටද 27 වෙනි කොඩිය මොන පාටද කියලා ප්‍රශ්න අහන්නේ. ඒ ක්‍රමයටම තමයි හදන්න තියෙන්නේ. මේකෙදි මේ පාට ටික මෙහෙම ලකුණු කර ගන්නවා. නිල් දෙකයි රතු දෙකයි කහ දෙකයි වැඩිපුරත් නිල් දෙකක් දාගන්න. ওই පිළිවෙලට තියෙන්නේ. ඊට පස්සේ මෙතන පාට 6යිනේ. පාට 6 නෙමෙයි. අපිට දීලා තියෙන රටාව 6ක්නේ. ඒතකොට මේ රටාව 6ට අංක දා ගන්නවා. 1 2 3 4 5 අන්තිම එකට බිඳුව. හරිද? දැන් එහෙමනේ අපි අංක දාන්නේ. පාට 3 නම් තියෙන්නේ 1 2 දාලා තුන්වෙනි එකට බිඳුව දාන්නේ. පාට 4 නම් 1 2 3 දාලා හතරවෙනි එකට බිඳුව දාන්නේ. දැන් මෙතන 6ක් හින්දා මේ එක රටාවකට 6ක් සෙට් වෙන හින්දා පහට යනකන් දාලා 6 වෙනි එකට බිඳුව දානවා. ඒ කියන්නේ 48 6න් බෙදුවාම එකක් ඉතුරු වුණොත් නිල් පාට බල්බ් එකක් තියෙන්නේ. දෙකක් ඉතුරු වුණත් නිල්. තුනක් ඉතුරු වුණොත් රතු, හතරක් ඉතුරු වුණොත් රතු, පහක් ඉතුරු වුණොත් කහ, බිඳුවක් ඉතුරු වුණොත් කහ. එහෙම නෙන්න ඕන. එතකොට 48 6න් බෙදන්න ඕන. 48 හරියටම 6න් බෙදෙනවා. 6 වරක් චක්‍රේ 48 හම්බ වෙනවා. 6 වරක් 8 තමයි 48. එහෙනම් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ නේ ගානට බෙදෙනවනේ. ඒ කියන්නේ බිඳුව. බිඳුව කියන්නේ කහ පාට. අපෙන් අහන්නේ බල්බ් දෙකේ දෙපැත්තේ තියෙන පාට පිළිවෙලින්. එතකොට මේ බිඳුව කියන කහ පාටට කලින් තියෙන කහ පාට එකක්, පස්සේ තියෙන නිල් පාට එකක්. එහෙනම් උත්තරේ එන්න ඕන කහ සහ නිල් කියන දෙවෙනි උත්තරේ. ඊළඟ එක මිදුලේ සමපාද ත්‍රිකෝණයක් ඇඳගත් ළමුන් තිදෙනෙකු දිසා අනුව එහි මුළුවල සිටගත්තේ මෙසේය. රමිත නිදුකට වයඹ දිසාවෙන්ද තාරුක රමිතට නැගෙනහිර දිසාවෙන්ද සිටගත්තා. මේ අනුව තාරුක සිටින්නේ නිදුකට කුමන දිසාවෙන්ද කියලා අහනවා. මේකට අර උපුල් ඊළඟ නැවෙන් ගිහින් දිසා සටහන ඇඳ ගන්න. ඊට පස්සේ මේක සම්පාද ත්‍රිකෝණයක්. මේ බලන්න මේකේ කියනවා මේක මුළුවල ළමයි තුන්දෙනෙක් හිටන් ඉන්නවා. හරිද? මෙන්න මෙහෙම ඉඳන් රමිත නිදුකට වයඹ දිසාවෙන්. දැන් වයඹ දිසාව මේකනේ. ඒතකොට මෙන්න මේ සම්බන්ධය තමයි තියෙන්නේ මේ සම්බන්ධය. ඒතකොට මේ කවුද ළමයා කවුද රමිත. රමිත කියන එක්කෙනා දැන් නිදුක මෙතන හිටියානම් ගිනිකොන හිටියානම් ඊට වයඹ දිසාවෙන් තමයි රමිත ඉඳලා තියෙන්නේ. රමිත නිදුකට වයඹ දිසාවෙන්. එතකොට මෙන්න මේ විදිහට ලකුණු වෙන්න ඕන. නිදුක උතන හිටියොත් රමිත ওই පැත්තේ ඉන්නවා. ඊට පස්සේ කියනවා තාරුක රමිතට නැගෙනහිර දිසාවෙන්. රමිත මෙතන නම් නැගෙනහිර මේ පැත්තනේ තියෙන්නේ. එතකොට නැගෙනහිර දිසාවෙන් තාරුක ඉන්නවා. දැන් අපෙන් අහන්නේ මේ අනුව තාරුක සිටින්නේ නිදුකට කුමන දිසාවෙන්ද කියලා. තාරුක ඉන්නේ නිදුක ඉන්න තැන ඉඳලා බැලුවොත් එහෙම මේ අතට. ඒ කියන්නේ මේ දිසා සටහනේ බලන්න ඊසාන දිග. එතකොට ඊසාන කියන උත්තරේ තමයි එන්න ඕන. පළවෙනි එක.
2025 පෙබරවාරි 28 වෙනි දින සිකුරාදා දවසක් වූ අතර 2026 පෙබරවාරි 28 දින සෙනසුරාදා දවසකි. මේ අනුව 2027 පෙබරවාරි 28 වෙනි දින ඉරිදා දවසක් නම් 2028 පෙබරවාරි මාසයේ අවසාන දිනයේ යෙදෙන දවස කුමක්ද කියලා අහනවා. මේක මතක තියාගන්න ඕනම දිනයක දවස ඊළඟ අවුරුද්දේ ඒ දිනයට දවසක් එහාට යනවා. හරිද? දැන් මේ ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු අප්‍රේල් 25 සඳුදා කියලා. 2025 අප්‍රේල් 25 සඳුදා නම් 2026 අප්‍රේල් 25 අඟහරුවාදා. 2027 අප්‍රේල් 25 බදාදා. ඔය වගේ දවස් තමයි එහාට යන්නේ. ඕන දවසක් එහෙමයි. 2025 ජනවාරි පළවෙනිදා සමුදා නම් 2026 ජනවාරි පළවෙනිදා අඟහරුවාදා. 2027 ජනවාරි පළවෙනිදා බදාදා. ඔය විදිහට යන්නේ. එතකොට හැබැයි මේක අධික අවුරුද්දකදී එක දවසක් නෙමෙයි දවස් දෙකක් එහාට යනවා. මොකද අධික අවුරුද්දකදී එක දවසක් වැඩි හින්දා දවස් දෙකක් එහාට යනවා. ඒතකොට මේ මෙතන තියෙන ඒ කපටිකම. දැන් 2025 සාමාන්‍ය අවුරුද්දක් සිකුරාදා. 2026 සාමාන්‍ය අවුරුද්දක් ඒකින්ද සිකුරාදා සෙනසුරාදා වෙනවා. පෙබරවාරි 28 වෙනකොට. 2027 සාමාන්‍ය අවුරුද්දක්. එතකොට සෙනසුරාදා ඉරිදා වෙනවා. පෙබරවාරි 28. හැබැයි 2028 කියන්නේ අධික අවුරුද්දක්. එතකොට පෙබරවාරි මාසයේ අවසාන දිනය කියන්නේ 28 වෙනිදා නෙමෙයි 29 වෙනිදා. එතකොට මෙතනදී දවස් දෙකක් එහාට යනවා. එතකොට 2025 සිකුරාදා, 2026 සෙනසුරාදා, 2027 ඉරිදා, 2028 සඳුදා නෙමෙයි එහෙනම් අඟහරුවාදා තමයි වැටෙන්නේ. පෙබරවාරි 28 මාසයේ අවසාන දිනය අඟහරුවාදා. ඊළඟ එක ළඟ පිහිටි ඔත්තේ සංඛ්‍යා 5ක එකතුව 445කි. ඒ විශාලම සංඛ්‍යාවත් කුඩාම සංඛ්‍යාවත් අතර වෙනස කීයද කියලා අහනවා. මේක හදන්න කෙටි ක්‍රමයක් තියෙනවා. කරන්න තියෙන්නේ මේ එකතුව පහෙන් බෙදෙන එක. හරිද? එකතුව පහෙන් බෙදුවාම එන්නේ මැද සංඛ්‍යාව. දැන් සංඛ්‍යා පහක් එකතු කරලා තමයි 445 හැදිලා තියෙන්නේ. එතකොට ඒ සංඛ්‍යා පහ මොකක්ද කියලා හොයන්න 445 පහෙන් බෙදනවා. ඒ පහෙන් බෙදුවාම එන උත්තරේ අර සංඛ්‍යා පහේ මැද සංඛ්‍යාව. එතකොට අපි ඊට කලින් සංඛ්‍යා දෙකකුත් ඊට පස්සේ සංඛ්‍යා දෙකකුත් ආදේශ කරගන්න ඕන. අපි ඉස්සෙල්ලා මේක බෙදමු. බලන්න 44ට 5 ඒවා. 4ට නෑනේ 44ට 8යි. 5 වරක් 8 40යි. 44න් 40ක් අඩු කරාම 4යි. මේ පහ පල්ලෙහාට ගේනවා. මෙතෙන් ලියාගත්තාම 45 වෙනවා. 45ට 5 ඒවා 9යි. දැන් උත්තරය ඇවිල්ලානේ. ඒ කියන්නේ 445 පහෙන් බෙදුවාම 89යි. 89 කියන්නේ අර සංඛ්‍යා පහෙන් මැද සංඛ්‍යාව. එතකොට 89 මැද සංඛ්‍යාව නම් ඊට කලින් තියෙනවා ඔත්තේ සංඛ්‍යානේ 87 සහ 85. ඊට පස්සේ තියෙනවා 91 සහ 93. හරිද? මේ ගන්න සංඛ්‍යා නෙමෙයි ඔත්තේ සංඛ්‍යා එකක් අර එකක් යන්නේ. එතකොට ඕන්න ඔයගොල්ලන්ට මේ සංඛ්‍යා පහ එකතු කරලා බලන්න පුළුවන්. ආයි 445 එනවද කියලා. එකතු කරලා බැලුවොත් එනවා. එතකොට අපෙන් අහන්නේ මේ සංඛ්‍යා පහෙන් විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාවයි අතර වෙනස. විශාලම සංඛ්‍යාව 93, කුඩාම සංඛ්‍යාව 85. 93න් 85ක් අඩු කරාම උත්තරය 8යි. ඊළඟ එක. මේ බලන්න. එකම ප්‍රමාණයේ කුඩා ගණක 100ක් ඇත. මේ ගණක සියල්ලම යොදාගෙන වෙනස් ගණක හැඩැති ගොඩවල් කීයක් සෑදිය හැකිද? මතක තියාගන්න ගණක කුඩා ගණක වලින් විශාල ගණක හදන්න පුළුවන් සමචතුරස්‍ර සංඛ්‍යා වලින්. ඒ කියන්නේ එකම සංඛ්‍යාව තුන් පාරක් වැඩි වෙලා එන සංඛ්‍යා වලින් තමයි පොඩි ගණක වලින් විශාල ගණක හදන්න පුළුවන්. පළවෙනි එක තමයි 1. එක ගණකිනුත් ගණකයක් හැදෙනවා. ඇයි ඒ? එක වැඩි කිරීම 1 මේ විදිහට. මේ බලන්න. මේකත් ගණක කියන්නේ 1 වැඩි කිරීම 1 වැඩි කිරීම 1 කියන්නේ එකමයි. එතකොට එකෙන් ගණකයක් හැදෙනවා. දැන් 100ක් තිබ්බ එකක් ඉවරයි. හරිද? 99 තව තියෙනවා. ඊළඟ එක බලන්න. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම දෙකෙනුත් ගණකයක් හදන්න පුළුවන්. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. ඒ කියන්නේ කුඩා ගණක 8ක් එක උඩ එක තියලා ගණකයක් හදන්න පුළුවන්. දැන් එතකොට 100න් 9ක් ඉවර වෙලා තියෙන තව 91යි තියෙන්නේ. ඊළඟට තියෙන්නේ එහෙනම් 3 වැඩි කිරීම 3නේ. 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. එතකොට ගණක 27 ගණකයක් මේ තියෙන්නේ. ඊළඟට තියෙන්නේ 4 ඒවා 3ක් ගුණ කරන එක. 4 වරක් 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. ඒ කියන්නේ 4 වරක් 4 16යි. 16 වරක් 4 64යි. එතකොට මේ බලන්න දැන් ගණක 100ම ඉවරයි. මෙතන තියෙනවා 1ක්
මෙතන තියෙනවා 8ක්. 8යි 1යි 9යි. එතකොට 24ට 9ක් එකතු කරාම 36යි. 36ට 64ක් එකතු කරාම 100යි. එතකොට ගණක 100ම ගිහිල්ලා තියෙනවා. එකිනෙකට වෙනස් ගණක හදන්න පුළුවන් වෙලා තියෙනවා 4ක්. එතකොට 4 කියන උත්තරේට තමයි ඉරි ගහන්න ඕනේ. මේක බලන්න. මනුක ළඟ ඇති පාසල් උපකරණ වලින් 16ක් හැර ඉතිරිය පෑන්‍ය, 20ක් හැර ඉතිරිය පොත්තය, 17ක් හැර ඉතිරිය පැන්සල්ය, 19ක් හැර ඉතිරිය අඩුරූල්ය. මේ අනුව මනුක ළඟ ඇති පොත් ගණනත් පැන්සල් ගණනත් පිළිවෙලින් දැක්වෙන පිළිතුර මොකක්ද කියලා අහනවා. මෙතන තියෙනවා පාසල් උපකරණ වර්ග 4ක්. මොනවාද මේ 4? මේ බලන්න. පෑන් තියෙනවා, පොත් තියෙනවා, පැන්සල් තියෙනවා, රූල් තියෙනවා. එතකොට මේ වගේ ගානක් දුන්නාම මේ හැර ගැටලුවක් හදන්න කෙටි ක්‍රමය තමයි ඔය හැර කියලා දීලා තියෙන සංඛ්‍යා එකට එකතු කරන එක. එකට එකතු කරලා බෙදන්න ඕන. දැන් බලන්න මෙතන තියෙනවා 16ක් හැර ඉතිරි පෑන්. එතකොට 16යි 20ක් හැර ඉතිරි පොත්. ඒ 20යි 17ක් හැර ඉතිරි පැන්සල්. එතන 17යි 19ක් හැර ඉතිරි අඩි රූල්. එතන 19. එතකොට 16 20 17 19 කියන සංඛ්‍යා ටික එකතු කරනවා. ඔය ටික එකතු කරාම එන්නේ 72. ඊට පස්සේ 72 බෙදන්න ඕන 3ෙන්. මෙතනදී වර්ග 3ක් තිබ්බොත් 2කින් බෙදන්නේ. වර්ග 4ක් තිබ්බොත් 3ෙන් බෙදන්නේ. දැන් මෙතන වර්ග 4 හින්දා 3ෙන් බෙදනවා. 72 3ෙන් බෙදුවාම 24යි. එතකොට මෙතන තිබිලා තියෙන මුළු පාසල් උපකරණ සංඛ්‍යාව 24යි. හරිද? එතකොට දැන් අපිට පුළුවන් එක එක જાතියෙන් කොච්චර තිබ්බද කියලා හොයන්න. මේ බලන්න. මුළු පාසල් උපකරණ සංඛ්‍යාව 24යි. මේකේ කියනවා 16ක් හැර ඉතිරිය පෑන්ලු. ඒතර 16ක් අයින් කරාම ඉතුරු ටිකලු. ඒ කියන්නේ 24න් 16ක් අයින් කරාම ඉතුරු වෙන්නේ පෑන්ලු. ඒතර 24න් 16ක් අයින් කරා කියලා කියන්නේ ඉතුරු වෙන්නේ 8යිනේ. ඒතර පෑන් 8ක් තිබිලා තියෙනවා. ඊට පස්සේ කියනවා 20ක් හැර ඉතිරිය පොත්ය. ඔක්කොම තිබ්බේ 24යි. ඒකෙන් 20ක් අයින් කරාම ඉතුරු ටිකලු පොත්. ඒතර 24න් 20ක් අයින් කරාම 4යි. පොත් 4යි තිබිලා තියෙන්නේ. පැන්සල් 24ක් පැන්සල් නෙමෙයි උපකරණ 24ක් තිබ්බා. ඒකෙන් 17ක් හැර ඉතිරිය පැන්සල්ලු. එතකොට 24න් 17ක් අයින් කරාම ඉතුරු වෙන්නේ 7යි. එතකොට පැන්සල් 7ක් තිබිලා තියෙනවා. 24න් 19ක් හැර ඉතිරිය අඩි රූල්. එතකොට 24න් 19ක් අයින් කරාම ඉතුරු වෙන්නේ 5යි. අඩි රූල් 5යි තිබිලා තියෙන්නේ. ওই විදිහට තමයි ඕන්න මේ සංඛ්‍යා ටික එකතු කරාම නැවත 24 කියන සංඛ්‍යාව වෙනවා. 8යි 4යි 7යි 5යි එකතු කරාම 24. එතකොට එන අපෙන් අහන්නේ ඔය ඔක්කොම නෙමෙයි මනුක ළඟ තියෙන පොත් ගණනත් පැන්සල් ගණනත් කීයද කියලා. පොත් ගණනත් පැන්සල්. එතකොට පොත් 4යි පැන්සල් 7යි. 4 සහ 7 කියන දෙවෙනි උත්තරේ තමයි හරි. ඊළඟ එක් රූපය තුල ඇති සංඛ්‍යා යෙදී ඇති රටාව හඳුනාගෙන හිස් තැනට ගැලපෙන පිළිතුර තෝරන්න. මේක හැදිලා තියෙන්නේ මේ සංඛ්‍යා ටික වටේට වැඩි වෙවි යනවා. මේ බලන්න පළවෙනි රූපේ 2 3 5 තියෙනවානේ. එතකොට මෙන්න මෙහෙම වැඩි වෙන්නේ 2 වරක් 3 6යි 6 වරක් 5 30යි. ඊට පස්සේ මෙතෙන්ට ආවම ආයේ මේ මුල සංඛ්‍යාවෙන් ගුණ වෙනවා. එතකොට 30යි 30 දෙකක් 60යි. හරිද? ඊළඟ බලන්න 5 වරක් 2 10යි 10 වරක් 3 30යි. එතකොට ආපහු 5න් වැඩි වෙනවා මුලට ගිහිල්ලා 30ව 5ක් 150යි. හරිනේ? ඊළඟ එකේ තියෙනවා 4 වරක් 3 12යි 12ව දෙකක් 24යි. එතකොට 24 ආපහු වැඩි කරන්නේ 4ෙන්. 24 4ෙන් වැඩි කරාම 96යි. ඊළඟ රටාව එහෙනම් ඒ විදිහටම යන්නේ. 1 වරක් 5 5යි, 5 වරක් 3 15යි. 15 ආයි වැඩි වෙන්න තියෙන එකෙන්. 15 වරක් 1 15ම තමයි. එතකොට තුන්වෙනි උත්තරේ එන්න ඕන. මේ රූපය සම්පූර්ණයෙන්ම වර්ණ කිරීමට එහි වර්ණ කර ඇති ආකාරයේ කොටස් කීයක් අවශ්‍ය වේද කියලා අහනවා. මේ වගේ එකක් දුන්නාම මේක එක සමාන කොටස් වලට බෙදා ගන්න ඕනේ. මේ විදිහට බෙදන්න. හරි. මෙහෙම බෙදුවාම මේක ගණන් කරලා බලන්න කොටස් 20ක් එනවා. එතකොට අර කළු පාටින් පාට කරා වගේ කොටස් 20ක් ඕන මේක සම්පූර්ණයෙන්ම වර්ණ ගන්නවන්න. එතකොට 20 තමයි උත්තරේ. මේක බලන්න මේක ටිකක් අමාරු ගානක්. එකම ප්‍රමාණයේ චතුස්තල දෙකක් සාදා එක් මූණතක අංක 1 බැගින් ලියා ඇත. ඒ ලියලා තියෙන 1 ඉඳලා 8 දක්වා. ඉන්පසු චතුස්තල දෙකේ මූණත් දෙක අලවා ඝන වස්තුවක් සාදා ගන්නා ලදී. එහි මුහුණත්වල සංඛ්‍යා එකතු කළ විට ලැබෙන පිළිතුරක් නොවන්නේ කුමක්ද කියලා අහනවා. චතුස්තලයක තියෙන්නේ පැති 4යි. ඒතකොට චතුස්තල දෙකට පැති 8ක් තියෙනවා. පැති 8 ලිව්වලු
1 2 3 4 කියලා එක චතුස්තලයකත් 5 6 7 8 කියලා අනිත් චතුස්තලේ. ඊට පස්සේ ලියලා ඉවර වෙලා මේකේ මූණක් දෙකක් එකට අලවනවා. එතකොට මේ ඇලවෙන මූණක් දෙකේ අංක දෙක නැති වෙනවනේ. එතකොට ඉතුරු අංකවල එකතුව නොවන්නේ මොකද්ද කියලා යහන්නේ. ඒකෙදි බලන්න ඉස්සෙල්ලම කරන්න ඕන මේකේ මෙහෙම අලවන්න කලින් ඔක්කොම මූණත් වල අංක ටික එකතු කරොත් කීයක් එනවද කියලා හොයා ගන්නවා. 1 ඉඳලා 8 දක්වානේ තියෙන්නේ. එතකොට 1 ඉඳලා 8 දක්වා තියෙන ඉලක්කම් එකතු කරාම එන්නේ 36. ඔක්කොම තිබ්බනම් 36ක් එනවා. හැබැයි දැන් මේකෙදි දෙකක් නැති වෙනවා. එතකොට ඒ දෙක නැති වෙන්නේ මෙහෙමයි. පළවෙනි චතුස්තලයේ 1 2 3 4 තියෙනවා. දෙවෙනි චතුස්තලයේ 5 6 7 8 තියෙනවා. දැන් හිතන්න පළවෙනි උත්තරේ 29නේ. මේකේ උත්තරේ 29 කියලා ගත්තොත් එහෙම බලන්න දැන් චතුස්තලයේ ඔක්කොම එකතු කරාම 36ක් එනවා. මූණක් දෙකක් ඇලුවාම උත්තරේ 29යි. ඒතකොට ඒ අලෝප මූණක් දෙකේ කීයක් අඩුද කියලා බලන්න 36න් 29ක් අඩු කරනවා. 36න් 29ක් අඩු කරාම 7යි. බලන්න 7 හැදෙන්න පුළුවන්ද කියලා. පුළුවන්නේ. මේ බලන්න මෙතන දෙවෙනි චතුස්තලයේ තියෙන 5 කියන මූණතයි පළවෙනි චතුස්තලයේ කියන 2 කියන මූණතයි එකට ඇලෙව්වා නම් 7 හැදෙනවා. 5යි 2යි 7යිනේ. එතකොට මේ 7 නැති වෙනවා. එකිනෙක මූණ 5 මූණතයි 2 මූණතයි එකට ඇලෙව්වාම 7ක් නැති වෙනවා. එතකොට 36න් 7ක් නැති වුණාම 29. එතකොට ඒක වෙන්න පුළුවන් දෙයක්. පළවෙනි උත්තරේ වෙන්න පුළුවන්. අපි හන්නේ වෙන්න බැරි දෙයක්. දෙවෙනි එක බලන්න 25. 36න් 25ක් අඩු කරාම 11යි. හරිද? එතකොට 11ක් හැදෙන්න පුළුවන්ද මේ දෙපැත්තේ මූණක් දෙකක් ඇලෙව්වාම? පුළුවන්. කොහොමද? 7ට 4ක්. 7 කියන මූණතයි 4 කියන මූණතයි එකට ඇලෙව්වා නම් 7 4 11යිනේ. එතකොට මේ එකතුවෙන් 11ක් අඩු වෙනවා. එතකොට එහෙනම් 36න් 11ක් අඩු කරාම 25යි. එතකොට 25 කියන්නේ වෙන්න පුළුවන් දෙයක්. 23 බලන්න. දැන් 36න් 23ක් අඩු කරාම 13යි. හරිද? මොන විදිහකටවත් 13ක් මේකෙන් අයින් කරන්න බෑ. හිතන්නකෝ මේ දැන් දෙවෙනි චතුස්තලයේ තියෙන ලොකුම ගාන 8 පළවෙනි චතුස්තලයේ තියෙන ලොකුම ගාන 4. දැන් 8යි 4යි මූණක් දෙක එකට ඇලෙව්වත් 8යි 4යි 12යි. 13ක් හැදෙන්නේ නැහැ. ඒ හින්දා වෙන්න බැරි එක තුන්වෙනි උත්තරේ 23. ඒකට තමයි ඉරක් ගහන්න ඕනේ. ඊළඟ එක භාජනයකට ලීටර් 2ක් ජලය පුරවා ඇත. එම ජලය තවත් භාජන 5ක් ගෙන CA ගුණාකාර වනසේ ඒවාට පුරවන ලද්දේ මුල් භාජනයේ මිලිලීටර් 500ක් ඉතිරි වන ලෙසටය. අඩුම සහ වැඩිම ජල පරිමාවක් පුරවන ලද භාජන දෙකේ ජල පරිමාවයේ වෙනස කොපමණද කියලා අහනවා. දැන් බලන්න මේ ලොකු භාජනයේට ලීටර් 2ක් අල්ලනවා. මිලිලීටර් වලින් කිව්වොත් එහෙම 2000ක්. එතකොට ඒක භාජනයේ වතුර ටික අර පොඩි භාජන පහට දාන්නේ මිලිලීටර් 500ක් ඉතුරු කරගන්න. එතකොට 2000න් මිලිලීටර් 500ක් ඉතුරු කරගත්තාම මිලිලීටර් 1500ක් තමයි බෙදන්නේ. ඒවා බෙදන්නේ 100 ගුණාකාර වලින්. ඒ කියන්නේ පළවෙනි එකට 100 නම් දෙවෙනි එකට 200යි, තුන්වෙනි එකට 300යි, හතරවෙනි එකට 400යි, 500 පස්වෙනි එකට 500යි. 100 ගුණාකාරන් කියන්නේ ඕවනේ. 100 200 300 400 කියන එකනේ. හරි. එතකොට බලන්න මේ ටික එකතු කරලා 100යි 200යි 300යි 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 600යි 600යි 1000යි 1000යි 500යි 1500යි. හරිනේ එනවනේ. අහන්නේ මොකද්ද? පුරවන ලද භාජන දෙකේ ජල පරිමාවයේ වෙනස. කියන්නේ අඩුම වැඩිම භාජන දෙකේ ජල පරිමාවයේ වෙනස. අඩුම භාජනයේ 100ක් තියෙනවා. වැඩිම භාජනයේ 500ක් තියෙනවා. ඒතර 500න් 100ක් අඩු කරාම 400යි. උත්තරේ එන්න ඕන 400. ඊළඟ එක A ගේ වයස C ගේ වයසෙන් භාගයකි. C ගේ වයස B ගේ වයසෙන් 3 ගුණයකි. D ගේ වයස A ගේ හා B ගේ වයස් වල එකතුවට සමානය. B ගේ වයස අවුරුදු 20ක් නම් වයසින් වැඩිම හා අඩුම කෙනා දැක්වෙන පිළිතුර. මේ බලන්න ළමයි 3 දෙනෙක් ඉන්නවා. හරිද? A B C D නම. මේකේ ඕනනම් අපිට අනුපාතයක් ගන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම ගන්නත් පුළුවන්. මේ බලන්නකෝ. දැන් පළවෙනියටම කියනවා A ගේ වයස C ගේ වයසෙන් භාගයක්. දැන් C ගේ වයස B ගේ වයසෙන් 3 ගුණයක් කියලා තියෙන හින්දා 3න් ගුණ වෙන ගාණක් ගන්න පුළුවන්. මම ගන්නවා 6. හරිද? C ට 6 නම් මෙතන කියනවා A ගේ වයස C ගේ වයසෙන් භාගයයි. C 6 නම් එහෙනම් A කියන්නේ 3යි. භාගයක්නේ 6න් භාගේ 3යි. හරි. ඊළඟට කියනවා C ගේ වයස B ගේ වයසෙන් 3 ගුණයක්. C ගේ වයස B වගේ 3 ගුණයලු. 3 ගුණය තමයි 6.
3 ගුණේ 6 නම් 1 ගුණේ 2නේ. 2 ඒවා 3න්නේ 6 වෙන්නේ. ඒ කියන්නේ B කියන්නේ 2යි. ඊට පස්සේ කියනවා AB D ගේ වයස AB ගේ වයස් වල එකතුවට සමානයිලු. එතකොට AB ගේ වයස් වල එකතුව 5යි. A 3යි B 2යි 3යි 2යි 5යි. එතකොට D ගේ වයස 5යි. මේ අනුපාතයක් ඈ. ඇත්ත වයස නෙමෙයි. ඊට පස්සේ කියනවා B ගේ වයස 20යිලු. එතකොට මේ 2 කියන එක්කෙනා 20යි නම් මොකද වෙන්නේ? 3 කියන එක්කෙනා 30යි. 6 කියන එක්කෙනා 60යි. 5 කියන එක්කෙනා 50යි. ওই විදිහට තමයි අනුපාතය යන්නේ. අපෙන් අහනවා වැඩිම හා අඩුම කෙනා දැක්වෙන පිළිතුර. වැඩිම කෙනා C, අඩුම කෙනා B. පේනවනේ? C 60යි, B 20යි. එතකොට දෙවෙනි උත්තරේ එන්න ඕන. CB කියලා තියෙන දෙවෙනි උත්තරේ. 2024 වර්ෂය සඳහා දින 53 බැගින් යෙදෙන දවස් දෙකක්ද 2025 වර්ෂය සඳහා දින 53 බැගින් යෙදෙන දවස් එකක්ද ඇත. මේ අනුව 2026 වර්ෂය සඳහා දින 52 බැගින් යෙදෙන දවස් කීයක් තිබේද කියලා අහනවා. මේක මතක තියාගන්න සතියට දවස් 7ක් තියෙන්නේ. අවුරුද්දට දින 365ක් තියෙන්නේ. එතකොට 365 7ෙන් බෙදුවාම 52යි ඉතුරු 1යි. ඒකේ අදහස තමයි ඕනම අවුරුද්දක එක දවසකින් 52 ගානේ තමයි තියෙන්නේ. සඳුදා දවස් 52යි, බදාදා දවස් 52යි, අඟහරුවාදා 52 ඔය වගේ ඕනම දවසක් 52 ගානේ තියෙන්නේ. හැබැයි වර්ෂයේ ආරම්භක දවස ඇරෙන්න. වර්ෂ ආරම්භක දවසෙන් 53ක් තියෙනවා. ඒකට හේතුව තමයි 365 7ෙන් බෙදුවාම 52ක් ඇවිල්ලා අර ඉතුරු වෙනවනේ එක. ඒකත් ඒ අවුරුද්දේ දවසක්නේ. එතකොට ඒක අර සතියේ දවසෙන් මේ සතියේ 7 ගොඩවල් ගිහලා ඊළඟ සතියක් පටන් ගන්න දවසක්. ඒ හින්දා තමයි එකක් වැඩි වෙන්නේ. ඒක තේරෙන්නේ නැත්නම් මතක තියාගන්න. ජනවාරි 1 වෙනිදාට යෙදෙන දවසෙන් 53ක් තියෙනවා. අනිත් දවස් තියෙන්නේ 52 ගානේ. සාමාන්‍ය අවුරුද්දක. හැබැයි අධික අවුරුද්දක දවසක් වැඩි වෙන හින්දා 53 දවස් දෙකක් තියෙනවා. අනිත් දවස් තියෙන්නේ 52 ගානේ. ඒතකොට මෙහෙම මතක තියාගන්න ඕන. සාමාන්‍ය අවුරුද්දක දින 53 දවස් 1යි දින 52 දවස් 6යි. අධික අවුරුද්දක දින 53 දවස් 2යි සාමාන්‍ය දින 52 දවස් 5යි. එහෙමයි එන්නේ. ඒතර අපෙන් අහන්නේ 2026 සාමාන්‍ය වර්ෂයක් දින 52 බැගින් යෙදෙන දවස් කීයක් තිබේද? එතකොට සාමාන්‍ය වර්ෂයක දින 52 බැගින් යෙදෙන දවස් තියෙන්නේ 6යි. දින 53 බැගින් යෙදෙන දවස් තියෙන්නේ 1යි. හරිද? එතකොට උත්තරේ මොකද්ද? 6. පහත රූපයේ දැක්වෙන්නේ කුඩා ගණක එක් රැස් කොට සකසන ලද විශාල ගණකයකි. එහි රූපයේ දක්වා ඇති ආකාරයට රිබන් නොතා ඇත. එම රිබන් පටිය ස්පර්ශ වී ඇති කුඩා ගණක ගණන කීයද කියලා අහනවා. මේ බලන්න දැන් මේක පැත්තකින් බැලුවාම මේ රිබන් පටියට ස්පර්ශ වෙනවා කුඩා ගණක 3ක්. හරිද? මේ පැත්ත ගන්න එපා. මෙතනින් ස්පර්ශ වෙන්නේ මේ ගණකෙම තමයි. එකම ගණකේනේ. ඒතකොට මේ පැත්තට 3යි. ඒ වගේ පැති 4ක් තියෙනවා හතර පැත්තේ. 3 වරක් 4 12යි. ඊට අමතරව බලන්න මේ උඩ පැත්ත බැලුවාම මෙන්න මේ මැද්ද එකෙත් මේ රිබන් එක ස්පර්ශ වෙනවා. මේවා ගන්න බෑ. මේවා කොහොමද මේකත් එක්ක සම්බන්ධයිනේ. මේ ගණකෙම තමයි මෙතන තියෙන්නේ. මේ ගණකෙම එක පැත්තක් මේ උඩ පැත්ත මේ. ඒ හින්දා මේක දෙකක් හැටියට ගන්න බෑ. හැබැයි මේ මැද එක වෙනත් එකකට සම්බන්ධ නැහැ. ඒ වගේම දැන් මෙතන උඩ පැත්තේ වගේම යට පැත්තෙත් ওই විදිහ එකක් තියෙනවා මැද්දේ. එතකොට පැති හතරේ 3 ගානේ 3 වරක් 4 12යි උඩ එකයි යට එකයි ඔක්කොම 14යි. ඒතර 14 කියන උත්තරේ තමයි එන්න ඕන රිබන් පටිය ස්පර්ශ වෙන්නේ ගණක 14ක. මේක බලන්න. කුඩා ගණක අලවා සාදන ලද ගණක තුනක් පහත දැක්වේ. එම ගණක තුන එකිනෙකට අලවා විශාල ගණකයක් සෑදීමට තව අවශ්‍ය අවම කුඩා ගණක සංඛ්‍යාව කොපමණද කියලා අහනවා. මේ එක කුඩා ගණකයක් හදලා තියෙන්නේ ඊටත් වැඩිය කුඩා ගණක 8කින්. ඒ වගේ තුනක් තියෙනවා. එතකොට මේක දිහා බැලුවහම පේනවා මේ අතට ගණක 4ක් ගිහිල්ලා තියෙනවා. මේ අතටත් ගණක 4ක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේක 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4 කියන ගණකයක්. ඒ කියන්නේ ගණක 64 ගණකයක් තමයි මේකෙන් හදන්න පුළුවන්. එතකොට මේක හදන්න සම්පූර්ණ කරන්න නම් ඔක්කොම ගණක ඕන 64ක්. හරිද? හැබැයි දැනට තියෙනවා අපි ළඟ ගණක 24ක්. මොකද මේ එක ගණකයක කුඩා ගණක 8ක් තියෙනවා. 8 ඒවා 3ක් තියෙනවා. 8 වරක් 3 24යිනේ. එතකොට
අර මුළු 64න් දැනට තියෙන 24 අඩු කරාම තව ඕන වෙනවා ගණක 40. ඒතර 40 තමයි උත්තරේ. තව අවශ්‍ය වෙන්නේ ගණක 40ක් තමයි ලොකු ගණකයක් හදන්න. මේක බලන්න. පහත ඒ රූපයේ ඇති තීන්ත ආලේපිත කොටු ජාලය මත එවැනිම ප්‍රමාණයේ තවත් කඩදාසියක් තබා තීන්ත තැවරුණු පසු එය ඉවත් කරගනි. එසේ ඉවත් කරගත් කඩදාසිය නිවැරදිව දැක්වෙන්නේ පහතේ වයින් කුමන රූපයේද කියලා අහනවා. මේකේ බලන්න මේ විදිහට අමු තීන්ත වලින් මේ විදිහට අකුරු ලකුණු කරලා ඒක උඩින් තව කොලයක් තියලා ගත්තාම මේකේ අච්චුව මේ පැත්තේ වදිනවා. හැබැයි අච්චුව වදින්නේ වම දකුණ මාරු වෙලා. අකුරු අනිත් පැත්තට වදින්නේ. එතකොට සමමිතක අකුරු විතරයි ඒ විදිහටම පේන්නේ. අනිත් හැම අකුරක්ම දෙපැත්ත මාරු වෙනවා. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මේ දෙවෙනි උත්තරේ අපිට මුලින්ම අයින් කරන්න පුළුවන්. ඒකේ අකුරු වල වම දකුණ මාරු වෙලා නැහැ. ඒතකොට එහෙම වෙන්න විදියක් නැහැ. ඒතකොට ඒක වැරදි. ඊළඟ එකේ බලන්න දැන් මෙහෙම කොලයක් හිතින් මවා ගන්න මෙහෙම කොලයක් අලවලා මේක මෙහෙම දිගෑරිය ගමන් එතකොට මේ ළඟම තමයි දැන් සීනේ මේ අයිනේ තියෙන්නේ. එතකොට ඒකේ අයිනේ මුල්‍ය වදින්නේ සීමයි. අනිත් පැත්ත හැරිලා. මේ කෙරවල තියෙන එක අනිත් පැත්ත කෙරවලට යන්නේ. එතකොට එහෙනම් පළවෙනි උත්තරේ තමයි හරි. තුන්වෙනි උත්තරේ බලන්න ඒකේ මේ ඒක මුලට ඇවිල්ලා. එහෙම වෙන්න විදිහක් නැහැ. මෙහෙම මතු පිටේ කියන එක අලවලි වල මෙහෙම දිගෑරියම් පොත වගේ දිගෑරියාම එතකොට මෙන්න මේ එක කියන පිළිතුරේ විදිහට තමයි පිටන්නේ. ඊළඟ එක. පෝලිමක බිනුල් සිටින්නේ වම් කෙරවලේ සිට 10 වෙනියා ලෙසය. කේමිනි දකුණු කෙරවලේ සිට 15 වෙනියාය. බිනුල් හා කේමිනි අතර ළමයි 4 දෙනෙක් සිටී නම් බිනුල් සිටින්නේ දකුණු කෙරවලේ සිට කී වෙනියටද කියලා අහනවා. ඒකත් පොඩ්ඩක් අමාරු එකක්. මේ බලන්න මෙන්න මේ විදිහට. බිනුල් ඉන්නවා. බිනුල් වම් කෙළවරේ. ඔයගොල්ලෝ වම් අත පැත්තේ ඉඳලා ගණන් කරන් ආවම 10 වෙනියට ඉන්නේ. කේමිනි කියන කෙනා ඔයගොල්ලන්ගේ දකුණු අත පැත්තේ ඉඳලා ගණන් කරන් ආවම 15 වෙනියට ඉන්නේ. එතකොට මේ පැත්තේ ඉඳලා මෙහෙම ඇවිල්ලා මේ 10ත් පහු කරා මේ පැත්තට යනවා. මේ කේමිනි බිනුලුයි අතර තව ළමයි 4 දෙනෙක් ඉන්නවලු. අපි හිතමු මෙහෙම 4 දෙනෙක් ඉන්නවලු. එතකොට අපෙන් අහනවා දකුණු කෙළවරේ සිට කී වෙනියද කියලා බිනුල්. දකුණු අත පැත්තේ කෙළවරේ සිට බිනුල් කී වෙනියද කියලා. අපිට තියෙනවා කේමිනි කියන ළමයා දකුණු අත පැත්තේ කෙරවල ඉඳලා ගණන් කරන් ආවම 15ලු. එතකොට කේමිනිට එහෙනම් කේමිනිට කලින් එක්කෙනා 14 වෙන්නේ බෑ. ඊට කලින් ළමයා 13. ඊට කලින් ළමයා 12. ඊට කලින් ළමයා 11. ඊට කලින් ළමයා බිනුල. එතකොට බිනුල ඉන්නේ 10 වෙනියට. එතකොට බිනුල වම් කෙරවලේ ඉඳලා 10 වෙනිය, දකුණු කෙළවරේ ඉඳලා 10 වෙනිය. එතකොට අහන්නේ බිනුල් සිටින්නේ දකුණු කෙළවරේ සිට කී වෙනියටද කියලා. එයා ඉන්නේ 10 වෙනියට. තුන්වෙනි උත්තර. ඊළඟ එක. රූපේ දැක්වෙන්නේ අර ලී කුට්ටි සමූහයක් භාගයට හදලා තියෙන්නේ. මේක සම්පූර්ණ කරන්න හරි හතරස් ලොකු ලී කුට්ටියක් හදන්න තව කුඩා ලී කුට්ටි කීයක් ඕනද කියලා අහනවා. එතකොට මේකත් බලන්න මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ගණක හතරක් තියෙන හින්දා මේකත් හතර තුන් පාරක් ගුණ වෙලා හැදෙන ගණකයක්. ඒ කියන්නේ 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. 4ක් 4 16යි 16 4ක් 64යි. ඒතකොට 64 ගණකයක් තමයි හදන්න පුළුවන්. දැනට මේකේ තියෙන ගණක බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි ඒකේ යටින් තියෙන එකයි 7යි. ඒතකොට ගණක 7ක් දැනට තියෙනවා. ඒතකොට 64න් 7ක් අඩු කරාම 57යි. ඒතකොට තව ඕන කුඩා ලී කෑලි 57ක්. මේක බලන්න 5A 5B 5C පන්ති 3 සිටින ශිෂ්‍ය සංඛ්‍යාව පිළිවෙලින් 48 46 47 වේ. ඉන් එක් පන්තියක ගැහැණු ළමයි සංඛ්‍යාවට වඩා පිරිමි ළමයි 5 දෙනෙක් වැඩියෙන් සිටිති. එලෙස සිටින්නේ මොන පන්තියද කියලා අහනවා. මේ බලන්න දැන් මේකේ තේරුම තමයි දැන් කිව්වොත් එහෙම පන්තියක ළමයි 48ක් ඉන්නවා. නිකන් මේක තේරුම් ගන්න. ළමයි 48ක් ඉන්නවා. ගැහැණු ළමයි පිරිමි ළමයි කවලමේ ඉන්නේ. ගැහැණු ළමයින්ට වැඩිය 4 දෙනෙක් පිරිමි ළමයි වැඩි කියලා කිව්වයි කියමුකෝ. ඒ කියන්නේ 48න් අර වැඩි පිරිමි ළමයි 4 දෙනා අයින් කරාම 44යි. ඒ 44 ගෑනු ළමයි පිරිමි ළමයි සමානයි. මොකද වැඩි කියපු 4 දෙනා අයින් කරානේ. අයින් කරාම දැන් ගෑනු ළමයි පිරිමි ළමයි සමානයි. ඒතකොට ඒකෙන් තමයි මේ ගැටලුව විසඳන්න පුළුවන්. දැන් ඒක බලන්න පළවෙනියටම 5 ඒකේ ඉන්නවා 48ක්. මේ 48 පිරිමි ළමයි 5ක් වැඩිලු. අපි 48න් 5ක් අයින් කරොත් උත්තරේ 43යි. දැන් එහෙනම් 43 පිරිමි ළමයි ගෑනු ළමයි සමාන වෙන්න ඕන. හැබැයි 43
එහෙම සමානව දෙකට බෙදන්න බෑ. ළමයි දෙකට කපන්න වෙනවා. ඒක සමානව බෙදන්න. එතකොට ඒ කියන්නේ ඒ පන්තියේ වෙන්න බෑ මේ පිරිමි ළමයි 5 දෙනා මේ වැඩි. එතකොට දෙවෙනි එක ගන්න B පන්තිය. B පන්තිය ඉන්නවා 46ක්. ඔය 46න් අර වැඩිපුර ඉන්න 5 දෙනා අයින් කරොත් 41යි. 41ත් දෙකට බෙදන්න බෑ සමානව. එතකොට එහෙනම් ඒක ගන්නත් බෑ B පන්තියෙත් නෙමෙයි. ඊළඟට බලන්න C පන්තියේ C පන්තියේ ඉන්නවා 47ක්. එතකොට මේ 47න් 5ක් අයින් කරොත් 42යි. 42 සමානව දෙකට බෙදන්න පුළුවන් 21 21. එතකොට C පන්තිය තමයි එහෙනම් මේ පිරිමි ළමයි 5 දෙනෙක් වැඩියෙන් ඉඳලා තියෙන්නේ. එතකොට ගෑන් ළමයි 21යි, පිරිමි ළමයි 21යි, තව පහකුත් ඉන්නවා. එතකොට 26යි. ඒ විදිහට තමයි 47 හැදිලා තියෙන්නේ. එතකොට තුන්වෙනි උත්තරේ තමයි එන්න ඕන. ඊළඟ එක සචින්තට කලිසම් 5ක්, කමිස 3ක්, ටී-ෂර්ට් 2ක් තිබේ. කලිසමක් කමීසයක් ඇද සචින්ත මගුල් උත්සවයකට සහභාගී විය හැකි ආකාර ගණන කොපමණද කියලා අහනවා. මේකේ බලන්න පොඩ්ඩක් ලේසි කරලා තියෙනවා. ඇඳුම් වර්ග 3ක් තිබ්බට ටී-ෂර්ට් අරන් නැහැ. මෙයා මගුල් ගෙදර යන ටී-ෂර්ට් අඳින්නේ නැහැ. ඒතකොට මෙයා අඳින්නේ කලිසමුයි කමීසයි. ඒතකොට අපි හිතමු ඔය කලිසම් පහ තියෙන්නේ පාට පහකින්, කමිස 3 තියෙන්නේ පාට 3කින්. එතකොට මේ මගුල් ගෙදර යන්න එකිනෙකට වෙනස් විදියට අඳින්න පුළුවන් විදිය අහන්නේ. දැන් හිතමු කළු කලිසමත් එක්ක රතු ෂර්ට් එක අඳින්න පුළුවන්. කළු කලිසමත් එක්ක නිල් ෂර්ට් එක අඳින්න පුළුවන්. කළු කලිසමත් එක්ක සුදු ෂර්ට් එක අඳින්න පුළුවන්. ඊට පස්සේ නිල් කලිසමත් එක්ක රතු ෂර්ට් එක අඳින්න පුළුවන්. නිල් කලිසමත් එක්ක කළු ෂර්ට් එක අඳින්න. ඒ විදිහට කීයක් උපරිම තියනවාද කියලා. ඉතින් ඒක හදන්න ලේසි ක්‍රමය තමයි එහෙම වර්ග දෙකක දේවල් තියෙනකොට අවස්ථා තියෙනකොට ওই දෙක ಗುಣ කරන්න තියෙන්නේ. ඒතකොට කලිසම් 5 සහ කමිස 3ක් නේ තියෙන්නේ. ඒතකොට 5 වරක් 3 15යි. ඒතකොට මෙයාට එකිනෙකට වෙනස් විදි 15ක් තියෙනවා අඳිනවා නම් අඳින්න. 15 කියන උත්තරේ තමයි එන්න ඕන. පෙරේදා සඳුදා නම් අනිද්දාට පසු දිනය කවදාද කියලා අහනවා. මේ බලන්න පෙරේදා සඳුදා. දින ටික ලියාගමු. මේ පෙරේදා කියන දවස් සඳුදා. අපෙන් අහන්නේ අනිද්දාට පසුදා. ඒ කියන්නේ ඉන් අනිද්දා. එතකොට ආපස්සට නෙමෙයි අගේ ඉඳලා මුලට එන්න ඕන. පෙරේදා සඳුදා නම් ඊයේ අඟහරුවාදා, අද බදාදා, හෙට බ්‍රහස්පතින්දා, අනිද්දා සිකුරාදා. අපෙන් අහන්නේ ඉන් අනිද්දා ගැන. ඉන් අනිද්දා එහෙනම් සෙනසුරාදා. එතකොට සෙනසුරාදා තමයි එන්න ඕන. වේලාව නැවතුණු ඔරලෝසුවක කටු දෙක පිහිටා ඇති ඉලක්කම් වල එකතුව 16ක් විය. එම ඔරලෝසුවේ වේලාව නැවතී ඇත්තේ කීයටද කියලා අහනවා. මේක ඔයගලන්ට හදන්න ලේසි ක්‍රමය තමයි ඔය උත්තර තුනට ඔරලෝසු තුනක් ඇඳගන්න එක. වේලාව 8 ඔරලෝසුවකුයි, වේලාව 4 ඔරලෝසුවකුයි, වේලාව 12 ඔරලෝසුවකුයි. අපි බලමු. මේ බලන්න ඔන්න වේලාව 8 ඔරලෝසුව මේ. ඒතර වේලාව 8 දී කටු පිහිටන්නේ පැය කටුව 8 ළඟයි, මිනිත්තු කටුව 12 ළඟයි. එතකොට 8යි 12යි එකතුව 20යි. 16 නෙමෙයි. එතකොට ඒ උත්තරේ ගන්න බෑ. මෙතන කියන්නේ ඉලක්කම් වල එකතුව 16ක් වෙනවලු. එතකොට 8යි 12යි 16 නෙමෙයිනේ. ඒක ගන්න බෑ. ඊළඟ එක. එතකොට වෙලාව 4යි. වෙලාව 4 වෙනකොට පැය කටුව 4 ළඟයි, මිනිත්තු කටුව 12 ළඟයි තියෙන්නේ. එතකොට 12ට 4ක් එකතු කරාම 16යි. අන්න උත්තරේ ආවා. එතකොට මේ ඔරලෝසුවේ වෙලාව නැවතිලා තියෙන්නේ 4ට. අපි 12ත් නිකන් බලමු. 12 එකේ දවල් 12ට පැය කටුවයි විනාඩි කටුවයි දෙකම පිහිටන්නේ 12ට. එතකොට 12ව දෙකක් 24යි. එතකොට මෙතන අහන්නේ 16නේ. අපිට උත්තරේ දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට උත්තරේ එන්න ඕන 4. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ. මේ බලන්න නවින්දුගේ වයස මාස 2යි අවුරුද්දයි, අමන්දගේ වයස අවුරුදු 1යි මාස 9යි, සිතුමිගේ වයස මාස 34යි. ඒ අනුව වුන් අතරින් වැඩිමලා කවුද කියලා අහනවා. ඒතර අවුරුදුයි මාසයි දෙක කවලමේ තියෙනකොට කරදරයි. ඔක්කොම මාස වලින් බැලුවා නම් හරි. නවින්දුට අවුරුදු 2යි මාස 1යි කියන්නේ අවුරුද්දකට මාස 12යි, අවුරුද්දකට මාස 24යි. අර මාසෙත් එක්ක 25යි. ඒතර නවින්දු මාස 25ක් වයසයි. අමන්ද අවුරුද්දයි මාස 9යි කියන්නේ අවුරුද්දට මාස 12යි. ඒකට මාස 9ක් එකතු කරාම මාස 21යි. අනිත් එක්කෙනාගේ වයස දීලා තියෙන්නේ කොහොමද මාස වලින් මාස 34යි. ඒතකොට බැලුවහම පේනවා උන් අතරින් වැඩිමලා කවුද? සිතුමි. රථගාලක මෝටර රථ හා ත්‍රිරෝද රථ 8ක් ඇත. එහි රෝදවල එකතුව 27කි. මෙහි ඇති ත්‍රිරෝද රථ ගාන කීයද කියලා අහනවා. එතකොට වාහන 8ක් තියෙනවා. ඒ වාහන 8න් සමහර ඒවා කාර්, සමහර ඒවා ත්‍රිවිල්. අපි දන්නේ නැහැ කීය තිබ්බද කියලා. රෝද ගණන් කරාම 27ක් ඇවිල්ලා තියෙනවා.
මේකෙදි කරන්න ඕන වාහන වෙනුවට බෝල 8ක් ඇඳ ගන්න. 1 2 3 4 5 6 7 8. ඔය තමයි වාහන 8. ඔයෙන් සමහර ඒවා 3 wheel සමහර ඒවා කාර්. ඊළඟට අපි ඔතන අඩුම රෝද ගාණක් තියෙන වාහන වල ගන්නට මේකේ රෝද දෙන්න ඕන. අඩුම රෝද ගාණක් තියෙන්නේ 3 wheel වල. 3 wheel වල 3 wheel එකකට තියෙන්නේ රෝද 3යි. අපි හින්දා 3 ගානේ මේකට රෝද දෙනවා. 3 6 9 12 15 18 21 24. දැන් රෝද 24ක් ඉවරයි. ඔක්කොම 27ක් තියෙනවා. දෙවෙනි වටේ යනකොට අපි එක එක දෙන්නේ. මොකද ආයි 3 3 දුන්න රෝද 6 වාහනයක් වෙනවනේ. මෙතන රෝද 6 වාහනයක් නැහැ. මෝටර රථයි 3 wheel රථයි තියෙන්නේ. ඒතකොට මෝටර රථයකට රෝද 4 හින්දා මේක 4ක් වෙන්න අපි එකක් දෙනවා. එතකොට පළවෙනි තුනට එකක් දුන්නාම එතන 4ක් වෙනවා. දැන් 25යි. ඊළඟ එකට එකක් දුන්නාම 26යි. ඊළඟ එකක් දුන්නාම 27යි. රෝද ටික ඉවරයි. දැන් බලන්න රෝද 4 වාහන 3කුත් ඒ කියන්නේ කාර් 3යි. රෝද 3 වාහන 5කුත් තියෙනවා. අපෙන් අහන්නේ රෝද 3 වාහන. ඒ කියන්නේ 3 රෝද රථ ගන්න. එතකොට 3 රෝද රථ ගන්න 5යි. එක්තරා මාසයක 31 වෙනි දවස බදාදා දවසකි එම මාසයේ පළවෙනිදා දවස කීයද කියලා අහනවා. මේක මතක තියාගන්න ඕන මාසෙක පෙබරවාරි වල ඇරෙන පෙබරවාරි වල 28යින් තියෙන්නේ. ඒක ඇරෙන්න අනිත් මාසවල පළවෙනිදයි 29 වෙනිදයි එකම දවසේ එන්නේ. ඒ කියන්නේ පළවෙනිදා සමුදා නම් 29 සමුදා. පළවෙනිදා සෙන්සුරාදා නම් 29 සෙන්සුරාදා. එහෙම එන්නේ. එතකොට මේකේ කියනවා එක්තරා මාසයක 31 බදාදාලු. හරිද? 31 බදාදා නම් ඊට කලින් දවස් 30නේ. 30 නම් අඟහරුවාද වෙන්න ඕන. 30 අඟහරුවාද නම් ඊට කලින් දවස් 29නේ. 29 සවුන්ද වෙන්න ඕන. මම දැන් කලින් කිව්වා 29යි පළවෙනි දවසයි දෙකම එකයි කියලා. ඒතකොට 29 සවුන්දා නම් පළවෙනිදා සවුන්දා. එතකොට මේ මාසේ පළවෙනිදා සවුන්ද දවස. ඊළඟ එක. බලු රැළක සිටින බල්ලන්ගේ පාද වලිග කන්වල එකතුව 49යි. එහි ඉන්න බල්ලන් සංඛ්‍යාව කීයද කියලා අහනවා. ඒතකොට එක බල්ලෙකුට පාද 4ක් තියෙනවා, වලිග එකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා. ඒතකොට ඔක්කොම ගැජට් ටික එකතු කරාම 7යි. පාද 4යි, වලිග එකයි 5යි, කන් දෙකයි 7යි. ඒතකොට 7ක් කියන්නේ එක බල්ලෙක්. එතකොට මෙතන තියෙනවලුනේ මේවා කෑලි 29ක්. ඒතකොට මේ 29 ඇතුලේ 7 ගොඩවල් කීයක්ද කියලා අපි බලන්න ඕනේ. 29 7න් බෙදන්න මේ 29 නේ 49 7න් බෙදන්න තියෙන්නේ. ඒතකොට 4ක් 7 තමයි 49. ඒ කියන්නේ 7යි. මෙතන ඉඳලා තියෙන්නේ බල්ලෝ 7යි.